මගේ අම්මගෙන් ආශිර්වාද ඉල්ලන අයට මේ ලැබිච්ච ආශිර්වාද. ඔයා වෙච්ච බාරේ ගොඩාක් වැඩ කරා. එන්න මාසයක් විතර ගියාට පස්සේ හරියට මේක වැඩ කරා. දැන් හොඳයි මට කරදරයක් නැහැ. හිතපු දේ ලැබුණ නැතත් හිතුවට වැඩිය හොඳ දේවල් ලැබුණා. ඒ හින්දා මේ මාසේ බැරි වුණත් මට මං අර පිළිමයක් හදලා ගන්න හදනවා කියවනේ පිළිමෙට මෑණියන්ගේ ඒක මට මේ මාසේ බැරි වෙයි ලේට් ලබන මාස මම ඒකට මේ සල්ලි account එකට දාන්න ඒ පිළිමි හදලා ඒ වැඩ ටික කරා. අර කතා කරන්න පුළුවන් වෙලාවක් හම්බුනොත් කියන්න මම එතකොට කෝල් එකක් ගන්න. ගොඩාක් දුරට මට හරි ගියා. ගොඩාක් දුරට හොඳයි. ගොඩාක් දුරට හොඳයි මට දැන්. ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් දුරට වැඩ කරගෙන යනවා. ගොඩාක් දුරට හොඳයි. කියන්නේ විශ්වාසයි ගොඩක් මට. ඉතින් මගේ අම්මා බොරු නම් මගේ අම්මා සත්ව බල නැත්තම් මේ ආශිර්වාද කරපුවා හරියන්නේ කොහොමද? මේ දෝෂ කපපුවා මේ හරියන්නේ කොහොමද? ඒගොල්ලොන්ගේ කටින් එහෙම දානකොට ඒගොල්ලෝ බාර වුණා පිළිම අරන් දෙනවා කියලා. ඉතින් මේ දේවල් මගේ අම්මගේ සත්ව බලේ. ආශිර්වාද ශක්තිය තමයි මගේ අම්මගේ තියෙන්නේ. දෝෂ කපල ඉවත් කරලා ඒ කෙනාගේ ජීවිතේ සාර්ථක කරපු සත්ව බලේ. ඉතින් මේ සත්ව බලයට කාටවත් බොරුයි කියන්න බෑ. පරණ account එකේ ගොඩාක් තිබ්බා දේවල්. ඉතින් මේ account එක අලුත්නේ. ඉතින් අලුතෙන් දකින්න ඇයට තමයි. ඉතින් ගොඩක් මේ වගේ සාර්ථක වෙලා තමන්ගේ දෝෂ කපාගෙන කොන්දේ අමාරු ඔලුව කැක්කුම් බඩේ අමාරු තියෙන පීඩන තාඩන නින්දියක් නැතිකම කන්න බැරි කයි. ඉතින් මේ හැම දෙයක්ටම කරපු දේවල් තිබුණා. ඉතින් මගේ අම්මගේ උත්සව 26 තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ආරාධනාවක් කරනවා. ඕගොල්ලෝ කැමති අය ඉන්නවනම් අම්මගේ උත්සවය වෙනුවෙන් සහභාගී වෙන්න කියලා. ඉතින් තව ගොඩක් වීඩියෝ තියෙනවා මම පස්සේ දාන්නම් සාර්ථක